ඒකයි පෙන්වුවේ දැන් මේ පින සහ කුසලයේ අතර වෙනස මම මේ ඔබට පෙන්වා දෙන්නේ. ඉතින් ඒක නිසා පින් කරගත්තා කියලා හිතන්න එපා සුගතියකට යයි කියලා. පින් කරගත්ත බොහෝ දෙනෙකුත් දුගතියකට ගියා. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරපු උත්තරීතර සූත්‍ර දේශනාවක් තියෙනවා මහා කම්ම විභංග සූත්‍රය කියලා. කර්මය කොටස් වශයෙන් බෙදලා දක්වලා තියෙන සූත්‍ර දේශනාව මහා කම්ම විභංගය. ඒකේ දේශනා කරනවා මෙහෙම යමෙක් පින් කරගත්ත පමණින්ම සුගතියට යන්නෙත් නැහැ. යමෙක් පව් කරගත්ත පමණින්ම දුගතියට යන්නෙත් නැහැ කියලා. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා ජීවත් වන කාලය අවසාන කාලෙදී දස අකුසලයේ දෙමින් ජීවත් වෙනවා. දැන් ඔහු දස අකුසලයේ දෙනවා දැකලා මෙයා ඒකාන්තයෙන්ම අපායට යන්නේ කියලා කියන්නත් බෑ. තව කෙනෙක් ඉන්නවා ඔහුගේ ජීවිතයේ අවසාන කාලය තුල දස කුසලයේ හැසිරෙමින් ජීවත් වෙනවා. ඒ දිහා බලලා මෙයා ඒකාන්තයෙන්ම සුගතියට යනවා කියලා දේශනා තීරණයක් ගන්නත් බෑ කියලා භාගතුන් වහන්සේ මහා කම්ම විභංග සූත්‍රය පෙන්වා දෙනවා. ඒකට හේතුව තමයි ඔහු අවසාන කාලේ දස කුසලයේදීමින් ජීවත් වුණත් දස අකුසලයේදීමින් ජීවත් වුණත් ඔහුගේ ජීවිතේ සිද්ධ වෙච්ච තියෙන්න පුළුවන් ගරුක කර්මයක්. අර මල්ලිකා බිසෝට වගේ ගරුක කර්මයක්. දැන් උදාහරණයක් ගමු. පැහැදිලි කරන්නම්කෝ. එක්තරා පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතමු ඔහුගේ වයස අවුරුදු 50යි. දැන් ඔහු හොඳට උපාසකෙක් වශයෙන් සුදු ඇඳගෙන පන්සලක පින්කම් කරමින් ඉන්නවා. පන්සල් වලට යනවා, පින්කම් කරනවා, දස අකුසලෙන් වැළකීලා ඉන්නේ. කියලා හිතමුකෝ. දස අකුසලෙන් වැළකීලා ඉන්නේ පින්කම් කරමින් ඉන්නවා. මහසෑයට යනවා, දවස ගානේ ගිහිල්ලා කිරිහාර පූජා කරනවා. මේ වගේ මට්ටමක ඉන්න පුද්ගලෙක්. දැන් මේ පුද්ගලයා දිහා බලලා මෙයා දවස ගානේ මහසෑයට එනවා, කිරිහාර පූජා කරනවා, සුදු ඇඳගෙන ඉන්නේ, හැමතිස්සෙම පන්සල් වල ඉන්නේ. ඒ නිසා මෙයා නම් මරණින් පසු ඒකාන්තයෙන් සුගතියකට යයි කියලා තීරණය නම් කරන්න එපා. අයියේ. අපි හිතමුකෝ මේ මිනිහා තරුණ කාලේදී තමන්ගේ ආදරණීය අම්මාගේ අතප්පයක් කැඩුව ගහලා. තරුණ කාලේ අම්මගේ කකුලක් කැඩුවා, අතක් කැඩුවා පොල්ලකින් ගහලා. ආනන්තරික අකුසලයක් වරගෙන ඉන්නේ. ඒ අකුසලයේ ගෙවා ගන්න නිරේකට යන්න ඕන. මිනිසු දහස් ගානකගේ අතපය කැඩුවත් ඒ අකුසලයේ ගෙවා ගන්න පුළුවන්. තමන්ව ජාතක කරපු ඒ අම්මගේ තාත්තගේ අතප්පයක් කැඩුවා නම් එහෙනම් ලේසි නෑ ගැලවෙන්නේ. මරණයටමපත් කරා නම් ආනන්තරිකව කෙලින්ම අවිචි මහ නරකයටම යනවා. සෝවාන් ඵලයටපත් නොවුනොත් ඒ අකුසලෙන් ඔහුව අනිවාර්යයෙන්ම නිරේකට රැගෙන යනවා. එතකොට කොච්චර පන්සල් ගානේ බඩගගා හිටියත්, කොච්චර කිරියහර මහසෑයට පූජා කළත්, හැමදාම උදේට ගිහිල්ලා අර වගේ අකුසලයක් ජීවිතේ කරගෙන තියෙනං ඒක තමයි මරණාසන්න මොහොතේදී චුතියට එන්නේ. කර්මය හැටියට. කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියලා තුනක් බලපානවා මරණය සිද්ධ වෙන මොහොතේදී. එතෙන්දී කෙලින්ම ඉන්නේ කර්මය. භයානක කර්මයක්. මයිකයි කිව්වේ අම්මට තාත්තට සැලකීම ශ්‍රේෂ්ඨ පිනක්. අම්මට තාත්තට හිංසා කිරීම මහා පාපයක්. ඒකවත් තේරුම් ගන්න නැතුව ජීවත් වෙන මිනිස් සමාජයක් අද තියෙන ලංකාවේ. ඒකයි පිරිහීම, විනාශය. ඉතින් එතකොට කොච්චර මහසෑයට ගිහිල්ලා කිරියාර පූජා කරා කිව්වත් ඒ මිනිහා මලා කිව්ව ගමන් එයා හැමදාම මහසෑයට ඇවිල්ලා පූජා කරා නේද? සුදු ඇඳගෙන නේද හිටියේ? සුගතියකට යන්න ඇති. ඒ වගේ මෝඩ තීරණ නම් ගන්න එපා. එහෙම වෙන්නේ නැහැ. ඒ මිනිස්යාගේ ජීවිතය අර වගේ මහා භයානක ආනන්තරික අකුසලයක් වෙලා තිබුණොත් එහෙනම් එයා යන්නේ දුගතියකටයි. ඉතින් අපිට හිතා ගන්න බොරුවට කියන්න පුළුවන් සුගතියකට යනවා ගියා කියලා.